දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දීම සිදු කරන ලදී. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ භාර දීම සිදු කරන ලදී. ඉන් අනතුරුව එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කරන ලදී. ඉන් අනතුරුව විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළා. ඉන් අනතුරුව මෙම නඩුව පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මාස 5 වෙනිදා කැඳවන ලෙසත් නියම කරන ලදී. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වශයෙන් සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ.